සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්වැසුම් ප්‍රතිලාභී වල හැම කෙනෙක්වම අදත් අස්වැසුම හරිම තොරතුරු YouTube නාලිකාවට. ඉතින් අද 20/26 ජනවාරි 19 වෙනි සඳුදා රජය මගින් ඔයාලට නිවේදනය කරපු සුබම සුබ ආරංචියක් තමයි මම අද අරගෙන ආවේ. ඉතින් අස්වැසුම ඒ කියන්නේ ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් ගන්නින් අය මේ වෙද්දි ලොකු කලබලයක ඉන්නේ. ඉතින් අස්වැසුම් මුදල් තාම සිස්ටම් එකටවත් වැටලා නැහැ. ඉතින් අනික් මාසවල නම් මේ වෙද්දි සිස්ටම් එකට වැටලා බැංකුවටත් මුදල් වැටලා ඒක අතරම ගන්න පුළුවන් තත්වයක තිබුණේ. ඉතින් ජනවාරි මාසයේ කියන්නේ 20/26 ජනවාරි මාසයේ තාමත් අස්වැසුම් මුදල් බැංකුවට තියා සිස්ටම් එකටවත් වැටිලා නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් රජය මගින් සුබම සුබ ආරංචියක් දැන් අස්වැසුම් ලාභීන්ට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ සුබම සුබ ආරංචිය මොකක්ද කියන්න තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ අස්වැසුම හරිම තොරතුරු YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම තමයි ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක හැකි තාක් share කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේක බලන ඔයාටත් රුපියල් 20000ක මුදල් තෑගයක් දිනා ගන්න ඕන නම් කරන්න තියෙන පුංචි දෙයයි මම දැන් රතු පාටේ රවුන්ඩ් කරලා පෙන්වන තැන මුලින්ම ටච් කරගන්න. එතන ටච් කරන් පස්සේ ඔයාලට මගේ YouTube channel 4 පෙන්වාවි. අස්වැසුම් YouTube channel 4. මේ YouTube channel 4 ඉස්සරහින් තියෙනවා සුදු පාටින් subscribe කියලා බටන් 4ක්. ඒ 4ම ඔයාලා ටච් කරගන්න මෙන්න මේ විදිහට. 4ම ටච් කරගත්තාම මාව subscribe කරනවා ඔයාලා. ඉතින් මගේ channel 4ම subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 20000ක් දිනා ගන්න පුළුවන් එක channel එකකට රුපියල් 5000 ගානේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ YouTube channel 4ම subscribe කරලා තියාගන්න. ඉතින් අද 20/26 ජනවාරි 19 වෙනි සඳුදා රජය මගින් ජනවාරි මාසයේ අස්වැසුම ගන්න ඉන්න අයට සුබම සුබ ආරංචියක් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් ජනවාරි 20ත් 25ත් අතර අනිවාර්යෙන් සිස්ටම් එකට මේ මුදල් අප්ඩේට් කරනවා කියලා රජය මගින් සුබම සුබ ආරංචියක් ලබා දීලා තියෙනවා. ඉතින් ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් ඒ කියන්නේ ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් මේ 23න් පස්සේ 23 වෙනිදායින් පස්සේ ඔයාලට ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ මාසේ ලබා ගන්න බැරි වුණොත් කියන්නේ ජනවාරි මාසේ මේ අස්වැසුම ඔයාට හම්බුනේ නැත්නම් පෙබරවාරි මාසේ ඒක ඇරියස් මුදලක් විදිහට ඔයාට ලබා ගන්න පුළුවන් කියලා රජය මගින් විශේෂ නිවේදනයක් කරලා තියෙනවා. ඉතින් දැන් ගොඩක් කට්ටිය බයෙන් ඉන්නේ ජනවාරි මාසේ අස්වැසුම් මුදල් හම්බෙන්නේ නැති වේද කියලා. ඉතින් එහෙම ඔයාට හම්බුනේ නැත්නම් ඒක පෙබරවාරි මාසේ අස්වැසුමත් එක්කම ඒ දීමනා දෙකම එකට ඔයාට හම්බෙනවා. පෙබරවාරි මාසේ ජනවාරි මාසේ අස්වැසුම් මුදල ඇරියස් එකක් විදිහට පෙබරවාරි මාසයේදී ඔයාලට ගන්න පුළුවන් කියලා රජය මගින් විශේෂ නිවේදනයක් කරලා තියෙනවා. ඉතින් මාස දෙකම මුදල් එතකොට ඔයාලට එකවර ලැබෙනවා. ඒ නිසා ඉවසලා ඉන්න. මේ මාසේ ඔයාට හම්බුනේ නැත්නම් අනිවාර්යයෙන්ම පෙබරවාරි මාසේ ඒක ඇරියස් මුදලක් විදිහට ලැබෙයි. ඉතින් ඒ වගේම තමයි ඔයාලට තවත් විශේෂ නිවේදනයක් කරන්න තියෙනවා. ආපදාවෙන් අවතැන් වූ අඩු ආදායම්ලාභී පාසල් ළමුන්ට රුපියල් 25000ක මුදල් දීමනාවක් ලබා දෙනවා රජයෙන් මේ දවස්වල. ඉතින් ඒ මුදල් දීමනාව ලබා දෙන්නේ ජනවාරි මාසයේ පමණයි. ඉතින් ජනවාරි ඉවරුණාන් පස්සේ මුදල් දීමනාව හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාටත් මේ රුපියල් 25000ක මුදල් දීමනාව හම්බුනේ නැත්නම් අනිවාර්යෙන් පල්ලෙයා ඔයාගේ නම දැම්මම කමෙන්ට් කරන්න. කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මම මේ රුපියල් 25000ක දීමනාව අරගෙන දුන්නා. ඉතින් ඔයාටත් මේ රුපියල් 25000ක දීමනාව ගන්න ඕන අනිවාර්යෙන්ම පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මං ගෙනාවේ ඔය වගේ විශේෂ නිවේදන තමයි. ඉතින් මේ වගේ විශේෂ නිවේදන ලැබුණු සැනින් මං ඔයාලට අරගෙන එනවා. ඒ නිසා මගේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක රැඳී ඉන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.